හොඳයි. අයිබෝන් දුවේ පුතේ මම අද පුංචි වීඩියෝවක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මට මේක දිගු කාලීනව උගන්වගෙන යනකොට ලැබිච්ච දෙයක් තමයි සමහර ළමයි සිංහල සිංහල අකුරු වලදී ඒ අකුරු වල අදාළ නම නෙමෙයි පුතේ පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් ගත්තම සමහර අය කියනවා නිකන් නයන්න, අමාරු නයන්න, අඹ බයන්න. ඒ වගේ වචන පාවිච්චි කරනවා සිංහල අකුරු වෙනුවෙන්. ඇත්තට මේක විශාල වරදක්. දැන් මේක උසස් පෙළ උගන්වන ගුරුවරයෙක් වුණාට උසස් පෙළ ළමයට විතරක් නෙමෙයි කුඩා පන්ති වල ඉන්න දරුවන්ට පවා වැදගත් වන වීඩියෝවක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි මුලින්ම අපේ සිංහල වචන හරිම වචනය කියන්නේ සිංහල අකුරට අදාළ හරිම වචනය අපි ඉගෙන ගන්න ඕනේ සහ ඒක නිතර අපි භාවිත කරන්න ඕනේ. එතකොට තමයි පුතේ මේක අපිට ආරක්ෂා කරගන්න ලැබෙන්නේ. එතකොට පුතාලා මෙහෙම හිතන්නකෝ මම දැන් බෝඩ් එකේ මූලික වශයෙන් අකුරු කීපයක් ලියනවා. දැන් මුලින්ම මේ අකුරු කීපය ලිව්වම ඕගොල්ලෝ කල්පනා කරන ඒ අකුරු වලට මම කලින් පාවිච්චි කරේ මොන වගේ නම්ද? අර මම ඉස්සෙල්ලා කිව්වේ නිකන් නයන්න, අමාරු නයන්න, එළුළු යන්න, සංයක බයන්න වෙනුවට අඹ බයන්න ඒ වගේව තමයි පුතේ අපි පාවිච්චි කරලා තිබ්බේ. එතකොට මම මේ ලියන අකුරු ටික දිහා පොඩ්ඩක් චුට්ටක් අපේ ළමයි බලාගෙන ඉන්නකෝ. හරි? නයනු දෙකයි. ලයනු දෙකයි. හරිද? ශයනු දෙකයි. ශයනු දෙකයි. හරි? ඊට පස්සේ මම මෙතනට ගත්තොත් අපි ගන්නවා මේ වගේ අකුරක්. හරි? ඒත් එක්කම මේ වගේ අකුරක්. මම ලොකු දෙයක් අද ඔයගලන්ට මේක ඇතුළේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊටාම සරල කාරණාවක්. අපි මේ එදිනෙදා පාවිච්චි කරන අකුරු වලට හරිද පුතේ? අපි භාවිත කරන නම් හරිද? ඒ නිසා මේ වීඩියෝ නරඹන අපි හැමෝම අද ඉඳගෙන හරි වචනේ ඒ නම ඒ අකුරට අදාළ හරි වචනේ භාවිත කරන්න පුරුදු වෙන්න. හරිද? මම ඊට කලින් පුතාලට කියන්න ඕනේ පුංචි දෙයක් තියෙනවා. අපි පුතේ සිංහලයේ අකුරු ගත්තම සිංහලයේ අකුරු උත්පාදනය වල ස්ථාන පහක් තියෙනවා. හොඳට මතක තියාගන්න. මොකද සිංහලයේ අකුරු උත්පාදනය වෙන උපදින ස්ථාන පහක් තියෙනවා. ඒ ස්ථාන පහ තමයි පුතේ එක උගුර කියන්නේ උගුර, තල්ල මුදුන, දත් සහ තොල්. ඔච්චරයි. එහෙනම් මට කියන්න අකුරු උපදින ස්ථාන පහයි තියෙන්නේ. කියන්න පුතේ ස්ථාන පහ උගුර, තල්ලේ මුදුන, දත්, තොල් කියන ස්ථාන පහෙන් විතරයි පුතේ අපේ අකුරු උපදින්නේ. එතකොට ඕගොල්ලෝ අහලා තියෙනවද වචනයක් ජලජ? ජලජ කියන්නේ මොකද්ද පුතේ? ජලයේ උපදිනවා. ජලයේ උපදිනවා. එහෙනම් මේ ජ කියන මේක තද්දිතයක්. ලොකුවට හිතන්න එපා. තද්දිතයක්. ජ කියන එකේ තේරුම තමයි පුතේ උපදිනවා කියන තේරුම. එතකොට උගුරට අපි කියනවා කණ්ඨ. එතකොට කණ්ඨ වලට ජයන්න දැම්මම මොකද්ද වෙන්නේ? කණ්ඨ ජ. උගුරෙන් උපදින අකුරු. තාලු ජ. තල්ලෙන් උපදින අකුරු. තල්ල මුදුන මූර්ධ. ඒක අපි ලියන්නේ කොහොමද? මූර්ධ වලට ජයන් එකතු වෙනවා පුතේ මූර්ධජ. එනම් තල්ල මුදුනෙන් උපදින අකුරු. දත් වලට අපි කියනවා පුතේ දන්ත. දන්ත කියන්නේ දත් කියන එක. දන්තජ. එහෙනම් දත් වලින් උපදින අකුරු. තොල් වලට අපි කියනවා පුතේ ඕෂ්ඨ. ඕෂ්ඨ කියන්නේ තොල් වලට. එහෙනම් ඕෂ්ඨජ.
එහෙනම් තොල් වලින් උපදින අකුරු. ඉස්සෙල්ලා මේ ටික මගේ දරුවෝ ටික පොඩ්ඩක් අමතක කරන්න. අකුරු උපදින ස්ථාන පහයි තියෙන්නේ. කියන්නේ ස්ථාන පහ. උගුර, තල්ල, තල්ලේ මුදුන, දත්, තොල්. ආය පාරක් කියන්න. උගුර, තල්ල, තල්ලේ මුදුන, දත්, තොල්. එහෙනම් උගුර කන්තජ, තල්ල තාලුජ, තල්ල මුදුන මූර්ධජ, දත් දන්තජ, තොල් ඕෂ්ඨජ. පැහැදිලිද? එහෙනම් මම මෙන්න මේ අකුරු දැන් පුතාලට පැහැදිලි කරගෙන යනවා. එහෙනම් අදින් පස්සේ නිකන් ලයන්න, අමාරු ලයන්න. හරිද? ඒව කියන්නේ නැහැ. සංඥක වෙනුවට අඹ බයන්න. ඒව කියන්නේ නැහැ. එහෙනම් පුතේ මේ තියෙන්නේ මොන නයන්නද? මේ තියෙන්නේ පුතේ දන්තජ නයන්න. කියන්න මොන නයන්න තියෙන්නේ? දන්තජ කියන්නේ දත් වලින් උපදින නයන්න. මේ තියෙන්නේ පුතේ මූර්ධජ ලයන්න. මූර්ධජ ලයන්න. තල්ල මුදුනේ. මේ තියෙන්නේ පුතේ දන්තජ ලයන්න. දන්තජ ලයන්න. මේ තියෙන්නේ පුතේ මූර්ධජ ලයන්න. ගොඩක් ළමයි මම දැකලා තිනවා ගයනුෂයන්න පයනුෂයන්න. හරි වැරදිනේ පුතේ. අපි අපේ අකුරු ඉගෙන ගන්න ඕනේ පුතේ. ඒ නිසා මේ තියෙන්නේ පුතේ තාලුජ ෂයන්න. තල්ලෙන් උපදින එක. මේ තියෙන්නේ පුතේ මූර්ධජ ෂයන්න. තල්ල මුදුරෙන් උපදින එක. මෙන්න මේ අකුරු ඉතා වැදගත්. ගොඩක් ළමයින්ට පැටලෙනවා. මේක තමයි පුතේ මහ ප්‍රාණ ජයන්න. මොකද පුතේ? මහ ප්‍රාණ ජයන්න. පිරිත් සජ්ජායන. පිරිත් සජ්ජායනා කියලා ලියන්නේ පුතේ මේකේ. පිරිත් සජ්ජායනා. හරිද? සජ්ජායනා. මහ ප්‍රාණ ජයන්න. මේ තියෙන්නේ මගේ පුතේ සංඥක බයන්න. සංඥක බයන්න. ආයි කියවමු. අකුරු උපදින ස්ථාන පහ කිව්වා. ඒවට අදාළ පාලි වචන ටික කිව්වා. මේ තියෙන්නේ දන්තජ නයන්න. මේ තියෙන්නේ මූර්ධජ නයන්න. මේ තියෙන්නේ දන්තජ ලයන්න. මේ තියෙන්නේ මූර්ධජ ලයන්න. මේ තියෙන්නේ තාලුජ ෂයන්න. මේ තියෙන්නේ මූර්ධජ ෂයන්න. මේ තියෙන්නේ මහ ප්‍රාණ ජයන්න. මේ තියෙන්නේ සංඥක බයන්න. එහෙනම් මේක උසස් පෙළ දරුවට විතරක් නෙමෙයි කුඩා දරුවන්ගේ ඉඳගෙනම ඊටාම වටිනා කාරණාවක්. අද ඉඳන් අර කියන වෙන තමන් ආරෝපණය කරගත්ත නම් ටික අයින් කරගන්න. අදාළ නම පාවිච්චි කරමින් අපි මේක විස්තර කරන්න බලමු. එහෙනම් තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත අපි දෙන්න මුණ ගැහෙමු.